Hi guys, travel හන්දිය ඔන්න අද හිතුවා වෙනදා අපි ගිහිල්ලා තියෙන පන්සල් විහෙර විහාර වලට වඩා වෙනස්ම තැනකට ඔයාලව එක්කගෙන යන්න. ඉතින් ඔයාලට පිටිපස්සෙන් පේන රූපේ එහෙම නැත්නම් ලස්සන පරිසරයත් එක්ක ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කොයි වගේ තැනකටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ පන්සලක් කියලා කෙටියෙන්ම කියනවනේ ජපන් පන්සලක තමයි අද ඔන්න guys ඔයාලව එක් කරගෙන ඇවිල්ලා තියෙන travel හන්දිය. ඉතින් මේක ගැන ගොඩාක් කරුණු ගොඩාක් දේවල් කියන්න තියෙනවා. ඉතින් මතක් කරනවා ඔකොටම කලින් travel හන්දිය YouTube channel එක මතක් කරලා subscribe කරලා තියාගන්න. ඉතින් එහම subscribe කරලා තියාගත්තොත් විතරයි ඔයාලා දන්නේ නැති ලස්සන තැන් ගැන ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් දන්න හැමෝටම මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අපි ඇතුළට ඉක්මනට ගිහලා බලමු වැඩි වෙලා ගන්න නැතුව. නොනවතින සංචාර ගමනේ අලුත් දේවල් සොයා යන්න ඔබත් මා සමග එකතු වෙන්න travel හන්දිය YouTube channel එක subscribe කරන්න. ඔන්න ඉතින් අපි දැන් පටන් ගන්න යන්නේ අපේ මේ විහාරය කොයි වගේද කියලා බලන්න. ඉතින් දැන් මේ පිටිපස්සෙන් දිස්සන්නේ guys බුදු පිළිම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරලා තියෙනවා මෙතන උඩ. ඒකේ රණාල පීති විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපිට අර පිරමීඩ් වල විදිහට මේක අර නිකන් අර ලස්සන මෙතනින් හදලා තියෙනවා. මෙහෙම සෑයක් වගේ ගහලා. ඉතින් අපිට මෙතනින් නැගලා යන්න පුළුවන්. අපි බලමු ගිහිල්ලා. තාම මම කියන්නේ මේ විදිහේ විහාරයකට මම ලංකාවේ ඇත්තටම ගිහිල්ලා නැහැ. ළඟදී තමයි මේක දැනගත්තේ මේ වගේ තැනක් ලංකාවේ තියෙනවා කියලා. ඔයාලා දැන් අනිවාර්යෙන් මතක් වෙන දෙයක් තමයි මේ පන්සල කොහෙද තියෙන්නේ කියලා. ඇත්තටම මේකේ නම මම තාම කිව්වේ නැහැ. මේකට කියන්නේ මානෙල්වත්ත පන්සල කියලා. මානෙල්වත්ත පන්සල කියනවා. ඒතකොට ජපන් පන්සල කියලාත් කියනවා. මේක තියෙන්නේ කැලණියේ. ඒතකොට ඔයාලා හොයාගන්න ලේසි කැලණියේ වෝටර් වර්ල්ඩ් එක තියෙනවා. ඒතකොට කැලණියේ රජමහා විහාරය තියෙනවා. කැලණියේ රජමහා විහාරය තියෙන්නේ. කැලණියේ රජමහා විහාරය ගාව ඉඳන් කිලෝමීටර් 3ක් වගේ ඒ පාර දිගටම තමයි ඇතුළට එන්න තියෙන්නේ. ප්‍රධාන පාර තියෙනවා. ඒ පාරේ කැලණියේ බස් හෝල්ඩ් එක තියෙනවා. ඒ කැලණියේ බස් හෝල්ඩ් එක ගාවේ දිගටම ඇතුළට එන්න තියෙන්නේ කිලෝමීටර් 3ක් විතර. බස් එකෙන් එනවනම් එහෙම නැත්නම් ඔයාලට වාහනයක එනවනම් එහෙම එන්නත් පුළුවන්. Google Map එකේ සර්ච් කළොත් ඒත් පෙන්නනවා මානෙල්වත්ත විහාරය. ඉතින් මම guys description එකේ දාන්නම්. ඔයාලට එහෙම උනොත් contact කරලා ඒ හරහා මේ දැනගෙන කොහොමද idea එක කියලා එහෙම එන්නත් පුළුවන්. තාම මේ ටිකේ නම් හදන ගමන් වගේ තියෙන්නේ guys. මේ තියෙන්නේ මෙතන මල් ආසනයක් තියෙනවා. මේ මල් ආසනේ හදන ගමන් තියෙන්නේ තාම. අපි හිතුවට වඩා අර බිමෙන් බලද්දි ලොකුවට පේනුන්නේ නැහැ මේ පිළිමේ. ඒ වගේම මේ දැන් ළඟට ආවට පස්සේ බලද්දි සෑහෙන විශාලයි මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ විදිහට තමයි පල්ලෙහා පේන්නේ. ඒතකොට මෙතනින් තියෙනවා චෛත්‍ය වහන්සේ. ඒතර මෙතන තියෙනවා ස්මාරකයක්. ඊට එහා පැත්තෙන් තියෙනවා ජපන් ආකෘතියට හදපු නිකන් දානශාලාවක් වගේ. ඉතින් ඒ හැම පැත්තටම ගිහිල්ලා බලමු. පැත්තේ තියෙනවා guys වැවක් තියෙනවා. වැවකට එහා පැත්තේ තාම ගොඩක් හදන ගමන් මං හිතන්නේ තියෙන්නේ. මේ එහා පැත්තෙන් මේ ගොඩක් දේවල් ඒ කියන්නේ ඒ ජපන් විදිහටම ඒ ජපානයේ ආගම විදිහම තමයි ඔක්කොම ටික නිර්මාණය වෙන්නේ. ඒකට අර පැත්තෙන් ඔයාලට පේනවනේ මේකේ තමයි ස්වාමීන් වහන්සේලා නේවාසිකව ඉන්නේ. ඉතින් guys අපි ආයෙත් පල්ලෙහාට බහින්න යන්නේ. ඉතින් අපි අනිත් ටිකත් බලමු කොහොමද කියලා. මේ බෝඩ් එකේ දාලා තියෙනවා මේ තියෙන්නේ පූජ්‍ය ජපන් හිමිනම තමයි මේක විවෘත වෙලා තියෙන්නේ. කැලණියේ බුල්ලෑගල මානෙල්වත්ත නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල පරිසරයේ අඩි 40ක් උසති ටොන් 19ක් බර විශාලතම ලංකාවේ විශාලතම රත්නාලපිත ලෝහිමේ තිලෝක ශාන්ති ධර්මචක්‍ර ප්‍රවර්තන බුද්ධ ප්‍රතිමා වහන්සේ තමයි මේ අපි ඉස්සරහා නිර්මාණය වෙලා තියෙන්නේ. අවු රස්මියත් වැඩි guys. මාර්ම අවුවක් තියෙන. ඉතින් ඔබ වුණත් ඉතින් මෙහෙම අද්දි මෙහෙම අපි කවදාවත් දැකලා නැති දේවල් මෙහෙම දැක බලාගෙන යද්දි අපිට එහෙම දැනෙන්නේ නැහැ ලොකුවට. මහන්සියක්.
මේ ශාලාව තමයි ගයිස් අපිට අර එළියේදී අර පෙනුනේ මගේ පිටිපස්සෙන් තිබ්බේ ඒ ශාලාව තමයි මේ ඇතුලේ මේක තමයි කියන්නේ භාවනා කටයුතු කරන්න එතකොට ඒ දේවල් වලට යොදා ගන්න ශාලාව තමයි මේ තියෙන ඇතුලේ ඔක්කොගෙම අපිට දැක ගන්න පුළුවන් ඉන්නේ ජපාන් ගෘහ නිර්මාණ ශිල්පයන් තමයි. ඉතින් ඒ වගේම අර කිව්වා වගේ පැත්තකින් චෛත්‍ය වහන්සේ නම පිළිලා තියෙනවා බෝධින් වහන්සේ නම පිළිලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඉතින් මෙතන සම්මන්ත්‍රණ ශාලාවක්. එතකොට බෞද්ධ හා ජාත්‍යන්තර අධ්‍යයන විශ්වවිද්‍යාලයක් මේ සමගාමීව පිහිටලා තියෙනවා. ඉතින් ගයිස් අපි අර අතෙන් ගිය බුදු කුටියට රන්නාලේ පිට බුද්ධ ප්‍රතිමා වහන්සේ ඒක තමයි මේ ආතියට ඈතින් දිස්සෙන්නේ අපි ඉතින් ටික දුරයි මෙතෙන් ආවේ ඒක ලස්සන පේනවා මෙතෙන්ද හරියට ගයිස් දැනෙන්නේ මෙතෙන් ආවම නිකන් ජපානයටම ඇවිල්ලා ජපාන් පන්සලකට වැඳ පුදා ගන්නවා වගේ මං හිතන්නේ මේ නෙළුම් මල් මේ තියෙන්නේ නෙළුම් මල් තුනක් වගේ දාලා ඒවා මං හිතන්නේ ලයිට් වෙන්නේ නැති පහන් කනවල ලයිට් වෙන්නේ නැති ඉතින් සෝලා සිස්ටම් එක සයි කරලා තියෙනවා දැන් රැයට ගොඩක් ලස්සන ඇති මොකද මේ ඒ රෝස මල් කියන්නේ ලස්සන නෙළුම් මල් පිපිලා වගේනේ මේ පත්තු වෙන්නේ එතන මෙතන තියෙනවා සිංහාසනයක් මෙතනින් තියෙන්නේ මේ බුද්ධ ශාවිකා පිරිවෙනක් ඔයාලට පේන්නේ මේ පැත්තේ ඉතින් ඔහොම මේ ශාලාව වටෙන් අපි කරගලා ආයේ ඒ පැත්තට ආවා. අර මං උඩින් ඉඳන් පෙන්නාවේ යහපැත්තේ බුදු කුටියේ උඩින් ආරොක්ක සහිත තියෙන එකක් කියලා ඒක තමයි මේ මෙතනින් තියෙන්නේ. අපි කියන්නේ ටික දුරක් ඇවිල්ලා අර එහෙනම් ලොකු දුරක් නෙමෙයි. මෙතනින් ගයිස් අපි ලස්සන මේ වැව ඔහු කරගෙන අර පැත්තට යන්න පුළුවන්. මෙතනත් තව පිළිමයක් නිර්මාණය වෙන ගමන් තියෙන්නේ. මේක හැබැයි මම දන්නේ නැහැ මොකද්ද කියලා නම් ගයිස්. ජපාන් අකුරු තමයි දෙපැත්තෙම දාලා තියෙන්නේ. සමහරවිට ජපාන් ආගමික සම්භාවයක් තියෙන කෙනෙක් වෙන්නේ නැති මෙතන මේ නිර්මාණය වෙන්නේ. හරියටම අයිඩියා ගන්න නැහැ ගයිස්. දැන් අපි යන්නේ මෙතන මේ කුටිය බලන්න ඒකෙත් ලස්සන ලස්සන දේවල් ඇති කියලා හිතනවා අපි බලමු ලස්සන මාරම ලස්සන කැටයන් තියෙනවා එළියෙන් මට පුදුම ඇයි මෙච්චර කාලයක් වෙනකන් තාමත් මේ වගේ ජපාන් සම්භාවයක් තියෙන පන්සලක් දැනගන්න එහෙම නැත්නම් තියෙනවා ලංකාවේ කියලා ආරංචියක් තිබුණේ නැත්තේ ඉතින් මමත් අහම්බෙන් තමයි මේක දැනගත්තේ ඉතින් ගයිස් ඔයාලට පුළුවන් එන්න මම කන්ටැක්ට් නම්බර් එක දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒ ලොකේෂන් එක සර්ච් කරලා එන්න මාරම ලස්සනයි මේ ළඟදිම තමයි නිර්මාණය කරලා තියෙන්නේ මේක. ඉතින් අපි සපෝට් දෙකත් උහම ගලවලා උඩට යමු. මාරම ලස්සනයි ගයිස්. මේ යටි යටින් තියෙන සංකේත මේ සමහරට ජපාන් සම්භාවයක් සම්බන්ධ ඒවා වෙන්නේ නැති.
ඒ වගේම පොඩක් ගයිස් බලන්නකෝ මේ අනේ කරලා තියෙන බුදුන් වහන්සේගේ පිළිමය. එතකොට මේ දේව ප්‍රතිමාව මේ වගේ ඔක්කොගේම කියන්නේ අමුතුම පවර්ණයක් තියෙන ලංකාවේ හදන මේ බුදුන් වහන්සේලාගේ පිළිම වලට වඩා අමුතුම පාටක් තමයි මේවට යොදාගෙන තින්නේ. මට තේරෙන විදිහට ඔයාලට නම් කොහොමද ඒක දැනෙනවද දන්නේ නැහැ. අමුතුම පාටක් තියෙන ඇස් වලට අමුතුම මේ ලුක් එකක් තමයි දෙන්නේ. හරිම ලස්සනයි. මේක ඉතින් අර බුදුන් වහන්සේ සම්බන්ධව මෙතන පස්වග මහණුන් ඉන්නවා. ඉතින් ඒ කතා ටික එක පෙළට නිර්මාණය කරලා තියෙනවා බුදුන් වහන්සේගේ ජීවන චරිතය හා සම්බන්ධ වුණු. ඔයාලටත් කියනවා ඉතින් මෙතෙන් ඇවිල්ලා සුන්දරත්වයේ විඳින්න. ඉතින් මෙතන සමහර දවස්වල මේ වගේ දවස්වලට භාවනා වැඩසටහන් යනවා. එක එක රටවලින් ස්වාමීන් වහන්සේ නමල් කෙනෙකුලා සීල ව්‍යාපාර සංවිධානය වෙනවා. ඉතින් ඒවටත් ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. ඊට අමතරව මෙතෙන් ඇවිල්ලා ලස්සන බලා කියාගෙන ඔයාලට යන්න පුළුවන්. ඉතින් කවදාවත් මේක දැකපු නැතිද යන්නේ. ඉතින් ට්‍රැවල් කෙනෙක් විදිහට මංවත් ඇත්තට මේ වගේ ලස්සන පන්සලකට එහෙම නැත්නම් ලස්සන විහාරයකට ඇවිල්ලා නැහැ කවදාවත්. ඉතින් මේ පළවෙනි පාර ඉතින් මාරම ලස්සනයි නිකන්. ඒ කියන්නේ ඇත්තටම මනස රීෆ්‍රෙෂ් වුණා වගේ ගයිස්. ඒ වගේ ලස්සන තැනකින් වෙනස්ම තැනකින් ආයෙත් අපි ඉක්මනටම හම්බෙමු. ට්‍රැවල් හන්දියේ YouTube channel එක මතක් කරලා subscribe කරලා තියාගන්න. වටිනවා කියලා හිතෙනවා නම් මේක දන්න හැමෝටම share කරන්න කියලා මම මතක් කරනවා ගයිස්. ඉතින් ආයෙත් සෙට්ටුමු. ජය වේවා. නොනවතින සංචාර ගමනේ අලුත් දේවල් සොයා යන්න ඔබත් මා සමග එකතු වෙන්න. Travel Handiya YouTube channel එක subscribe කරන්න.